මගේ නම සියස්මින් සේජිත. මම පදිංචිලා ඉන්න මාතර. මම ඕල්රවුන්ඩර් කෙනෙක්. මගේ නම සියස්මින් සේජිත. මට වයස අවුරුදු 13යි. මම පදිංචිලා ඉන්න මාතර. මම ඕල්රවුන්ඩර් කෙනෙක්. මගේ ඉස්කෝලේ මාතර ඉල්මා විද්‍යාලය. මම ක්‍රීඩා ගන්නේ අන්ඩර් 13 ඩිවිෂන් 3 එකේ. මගේ බැටිං පැත්තෙන් ගත්තොත් මම මේ වන විට තරඟ 4කදී ලකුණු 385ක් රැස් කර තිබෙනවා. ඒ අතරට රාහුල කණ්ඩායමට එරෙහිව ලකුණු 102ක්ද, වැලිගම සිද්ධාර්ථ කණ්ඩායමට එරෙහිව ලකුණු 207ක්ද රැස් කර තිබෙනවා. ඒ වෙනකොට টොප් බැටර්ස්ලාගෙන් ගත්තොත් මම පළවෙනි ස්ථානයේ ඉන්නේ. මගේ බෝලින් පැත්තෙන් ගත්තොත් මම මැච් 4කදී කඩලු 32ක් ගහගෙන টොප් බෝලර්ස්ලාගේ 4 වෙනි ස්ථානයේ ඉන්නවා. මගේ කැමතිම ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක. මගේ අනාගත බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි. මම සේජිත පුතාගේ අම්මා. මගේ පුතාගේ ක්‍රීඩා කෞශල්‍ය අපි දැක්ක නිසා එයා අවුරුදු 8ේදී ක්‍රිකට් ඇකඩමියකට අපි යවුවා. මොනසිංහස යටතේ තමයි එයා පුහුණුවීම් කරේ. ඊට පස්සේ මාතර ඉල්මා විද්‍යාලයට තමයි ක්‍රිකට් පාසල් ක්‍රිකට් තරගයට එයා ක්‍රීඩා කරේ. පළවෙනි අවුරුද්දේත් එයා අර්ධශතක 2ක් සහ ශතකයක් වාර්තා කරා. ඒ වගේම එයාගේ මේ දෙවෙනි අවුරුද්ද මේ අවුරුද්දේ එයා ශතකයක් සහ ද්විත ශතකයක් වාර්තා කරලා කැපී පෙනෙන දක්ෂතා දක්වලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මාතර ඉල්මා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ජයරු සර්ට. ඒ වගේම තමයි ඉදිරියට දරුවගේ දක්ෂතා තවත් වැඩි දියුණු කරගන්න අවශ්‍ය උපකාර සියල්ලක්ම මමත් මගේ පවුලේ එයාට ලබා දීලා එයාගේ ඉලක්කවලට යන්න උපරිම සහයෝගය ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම මේ වෙලාවේ මුණසිංහ සර්ට ජයන් සර්ට ස්තුතිවන්ත වෙන ගමම්ම දරුවට හදවතින්ම සුබ පතනවා. එයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන එයාට අනාගතයේ සාර්ථක ක්‍රිකට් ජීවිතය ජය ගන්න